හරි අද පොඩ්ඩක් මම පේනන්න කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. මොකද කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් කියන එක සාමාන්‍යයෙන් කැල්කියුලේට් කරගන්න සමහර කෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඉන්ට්‍රස්ට් රේට් එකක් නෝමල් ඉන්ට්‍රස්ට් රේට් එකක් කැල්කියුලේට් කරන විදිහට කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් එකක් කැල්කියුලේට් කරොත් එන්නේ වැරදි උත්තරයක්. ඒතර කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් කියන එක ඒතර අපි ගමේ ගොඩේ ඒකට සාමාන්‍ය මොන සේන වැල් පොලිය කියලා. ඒතර කොහොමද වැල් පොලියක් කියන එක කැල්කියුලේට් කරගන්නේ? මොකද වැල් පොලියක් කියන එකෙන් තමයි එතකොට අපිට හරි අයිඩියක් ගන්න පුළුවන් කොහොමද අපේ net worth එක කාලයත් එක්ක වැඩි වෙන්නේ. නැත්නම් ඒතර අපි යම් කිසි කරන ඉන්වෙස්ට්මන්ට් එකක් කොහොමද කාලයත් එක්ක වැඩි වෙන්නේ කියන එක පොඩි දල අයිඩියක් ගන්න අනිවාර්යයෙන්ම කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් එක කැල්කියුලේට් කරන විදිය දැනගෙන ඉන්න ඕන. ඒ වගේම කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් එක දැනගත්තම අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට ගොඩක් වගේ ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජිස් වල හදා ගන්න පුළුවන් කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක යූස් කරලා. මොකද කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක හදන්න දන්නේ නැත්නම් එතකොට වලට ගොඩක් එතකොට එකොනොමි එකේ කන්සෙප්ට් ගොඩක් වට මිස් වෙන්න පුළුවන්. මොකද කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් එක මම කිව්වට පස්සේ වර තේරෙයි මේක මේ හිතා ගන්න අමාරුයි. නමුත් ඒක හිතාගන්න අමාරු මේ කොහොමද වෙන්නේ කියලා. හැබැයි ඒක වෙනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් කියන්නේ. ඉතින් මම ඔයාලට කැල්කියුලේට් කරලා පෙන්නන්න. ඉතින් මේකේ පෙන්නන ඩොලර්ස් වලින් ඒක වැඩි ගන්න එපා. ඉතින් මම මෙතන රුපියල් වලින් දාලා පෙන්නන රුපියල් ලක්ෂයක් කියලා හිතන්නකෝ. ඉතින් මුලින් රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට්මන්ට් කරනවා. ඉතින් රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා ඔයා එතකොට සාමාන්‍යයෙන් ඉන්ට්‍රස්ට් රේට් එක සාමාන්‍යයෙන් 120ක් ගන්නවා කියලා හිතන්නකෝ. බැංකුවේ 120ක් ගන්න බෑ. නමුත් ඔයා හිතනවා ස්ටොක් මාකට් එකේ මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකකට ගිහිල්ලා ඉතින් සාමාන්‍ය 120 වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ඉතින් අපි බලමු මෙතනින් half දාලා. ඉතින් මෙතනින් ඉයර්ස් වලින් ඔයා අපි හිතමු අවුරුදු 30ක්. ඒ අවුරුදු 30ක් කියලා ලොකු කාලයක් තමයි. ඉතින් නමුත් බලමු ඉතින් ඔයා අවුරුදු 40ක් 50ක් විතර ඔයා ජොබ් එක කරනවානේ. ඉතින් ඒ වගේ එතකොට අපි බලමු ඉතින් ඔයා ෆෙන්ෂන් එක යද්දි නැත්නම් ඉතින් ඔයා තවුරු කාලේ පටන් ගත්ත එකගෙන ඉන්න. ඉතින් ඔයා එතකොට අවුරුදු 30කට විතර පස්සේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට්මන්ට් කරොත් ලොකු ගණන් නෙමෙයි රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට්මන්ට් කරලා එතකොට ඒක හැම මාසෙම රුපියල් 5000 ගානේ දාගෙනත් එනවා. හැම මාසෙම 5000 ගානේ දාගෙනත් යනවා. එතකොට ඇනුවල් ඩිපොසිට් ඉන්ක්‍රීස් එක අපි දාමු 10%ක් කියලා. ඒ කියන්නේ අපි රුපියල් 5000ක් මේ මාසේ දානවා. ඊළඟ මාසෙත් 5000ක් දානවා. ඒ වගේ පළවෙනි අවුරුද්ද රුපියල් 5000 ගානේ දාගෙන යනවා. හැබැයි දෙවෙනි අවුරුද්දේදී රුපියල් 5500ක් දානවා. ඒ 5500ක් දාන්නේ. ඒ 5000ට 100%ක් ඇඩ් වෙනවනේ. 5000ට 100%ක් ඇඩ් වුණාම 5000ට 100% කියන්නේ රුපියල් 500යි. ඒතර 500යි 5000 එකතු කරාම රුපියල් 5500 දානවා. ඒතර ඊළඟ මාසේ ඊළඟ අවුරුද්ද දෙවෙනි අවුරුද්දේදී රුපියල් 5500 ගානේ තමයි දාගෙන යන්නේ. ඒක තුන්වෙනි අවුරුද්දට ගියාම රුපියල් 5500ට තව 100%ක් ඇඩ් වෙලා තමයි ඉන්වෙස්ට්මන්ට් කරගෙන යන්නේ. ඒක එච්චර ලොකු වගේ යන්නේ මේදී. මොකද ඒක ඔයාලට කරන්න පුළුවන්. මොකද කාලයත් එක්ක ඔයා කරන ජොබ් එකේ සැලරියත් වැඩි වෙනවනේ. ඒක එතකොට එච්චර ලොකු ඉෂුව ගන්න මේ. අපි කැල්කියුලේට් කර බලමු. ඒතර කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කියනවද කියලා. අවුරුදු 30කින් පස්සේ ඉතින් ඔයාලට පේනවා අතර 3.67 රුපියල් 20 කෝටි 16,89,92ක් එනවා. එතකොට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකේ ඉනිෂියල් බැලන්ස් එක රුපියල් ලක්ෂයයි. ඔයා ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන රුපියල් 98,69,655යි. එතකොට ඉතුරු 19 කෝටි 17,19,437 තමයි අවිල්ලා තියෙන්නේ. ඔයාට ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක. ඒ කියන්නේ ඔයා ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන කෝටියයි ඉතුරු කෝටි 19ම ඇවිල්ලා තියෙන්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් එකේ තියෙන පුදුමෙත් එක්ක. ඉතින් ඔයා රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට්මන්ට් කළා. ඒ කියන්නේ ඔයා අවුරුදු 20ක එක්කෙනෙක් නම් ඔයාට අවුරුදු 50 වෙද්දී රුපියල් කෝටි 20ක account net worth එකක් දරන්න පුළුවන්. ඒ 120 ගානේ. ඒතර ඔයා හිතන නිකම්ම වල 125ක් වගේ ඒතර කාලෙත් එක්ක එක්ස්පීරියන්ස් එකත් එක්ක වගේ ස්ට්‍රැටජිස් වෙනස් කරගෙන ඔයා ඒතර ස්ටොක් මාකට් එකේ හොඳ එතකොට ස්ටොක් මාකට් වගේ එකකට ඇවිල්ලා ඒතර හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් ඒතර 125ක් වගේ රේන්ජ් එකට යන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් ඒ අවුරුදු 30 ඉවර වෙද්දී 58 කෝටි 50,43,697කට යන රුපියල් කෝටි 58ක වගේ ලොකු net worth එකකට යන්න පුළුවන්. එතකොට ඒ වගේ කාලෙක ඒක තමයි කියන්නේ. එතකොට මෙන්න මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් කියන එකේදී එතකොට මෙන්න මේ වගේ අපිට හිතා ගන්න බෑ කොහොමද වෙන්නේ කියලා. හැබැයි එතකොට ඒක ලොකු වගේකට මේකදී යන්න පුළුවන්. එතකොට මේ chart එක වලට පේනවා පළවෙනි අවුරුද්ද වෙද්දී වල මෙච්චරයි, දෙවෙනි අවුරුද්ද වෙද්දී මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ ලක්ෂ 3යි, තුන්වෙනි අවුරුද්ද වෙද්දී ලක්ෂ 4යි, හතරවෙනි අවුරුද්ද ලක්ෂ 7යි. මේ වගේ එතකොට අවුරුදු 30 ඉවර වෙද්දී කොහොමද වගේ net worth එක වැඩි වෙන්නේ කියලා පේනවා. එතකොට මෙතනින් ඕනනම් බාර් ග්‍රාෆ් එක පෙන්වන්න පුළුවන්. එතනත් පෙන්වනවා එතකොට කාලයත් එක්ක අවුරුද්දෙන් අවුරුද්ද කොහොමද වගේ salary net worth එක වැඩි වෙන්නේ කියලා. මමට මේ වෙබ්සයිට් එක යූස් කරන්න පුළුවන් තව එකක් පෙන්වන්නම්. එතකොට මම තායක පෙන්වන්න ඉස්සෙල්ලා මම කිව්වේ නෑනේ මේ වෙබ්සයිට් එක කොහෙන්ද මම පාවිච්චි කරන්න ගත්තේ කියලානේ. එතකොට මේ Google එක ගියාම compound interest rate calculator කියලා ගහන්න. compound interest rate calculator කියලා ගියාම මේ දෙවෙනියට පෙන්වන වෙබ්සයිට් එක. එතකොට මේ පෙන්වන ඇති මේ logo එක. මෙතන මේ logo එක තියෙන වෙබ්සයිට් එක ඔයාලට එතකොට යූස් කරන්න පුළුවන්. මේක ෆෝන් එකකින් උනත් පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ user friendly ෆෝන් එකකට දැම්ම කියලා මේ අමාරු වෙන්නේ නෑ. ඔයාලට මේ කියන්නේ මේ ඉලක්කම් මේ පොඩි එක කරලා ලොකු වෙලා එහෙම ඉෂුව ගන්නවට යූස් කරන්න පුළුවන් ෆෝන් එකකින් උනත්. එතකොට මේ දෙවෙනි වෙබ්සයිට් එක තමයි මම යූස් කරලා තියෙන. ඒ වෙබ්සයිට් එක තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට මම තව එකක් පෙන්වනවා. ඔයා හිතන්න ඔයා ඉඩමක් ගන්නවා. එතකොට ඔයා ඉඩමක් ගත්තම ඔයා ඉඩම ගන්න අවුරුදු 15කට 20කට කලින් දැන් ඔයාලට හිතා ගන්න බෑ මේ ඉඩම කීයකටද වටින්නේ වගේ එකක්. එතකොට අපි හිතමු ඔයා මීට අවුරුදු 15කට විතර කලින් ඔයා ඉඩමක් ගන්නවා. ඉඩම වටිනාකම රුපියල් ලක්ෂ 50යි කියලා. එතකොට
3.4 තව බිඳුවක් එන්නනේ. එතකොට ලක්ෂ 50කට ඉඩමක් ගන්න. එතකොට හිතන්න දැන් අපි සාමාන්‍ය දන්න ලංකාවේ CPI grow වෙනවා 8%කින් වගේ. ඒත් CPI කියන්නේ මොකද්ද කියනක මම පොඩක් පස්සේ වීඩියෝ එකකින් අරන් එන්න. එතකොට අපි දන්න එතකොට බැංක් ඉන්ට්‍රස්ට් රේට් තියෙනවා 8.10 වගේ. ඒතකොට හිතන්න අපි සාමාන්‍ය ඉඩමක් ගන්න ඊට වඩා ඕන හින්දානේ. ඒතකොට සාමාන්‍ය අපි හිතමු 12.5ක් වගේ රේට් එකකට අපි ඉඩම grow වෙනවා කියලා. ඒතකොට 12.5 grow වුණොත් ඒතකොට ඉඩම ගත්තේ අවුරුදු 15කට කලින් නම් එතකොට මේවා එතකොට අපි කීයක්වත් ඉඩමට ආය දාන්නේ නැහැ. එතකොට මේවා ඔක්කොම 0 කරන්න පුළුවන් අපිට. එතකොට මේවා 0 කරලා එතකොට අපිට කැල්කියුලේට් කරලා බැලුවොත් ඒවයි ලක්ෂ 50කට ගත්ත ඉඩම දැන් වටිනාකම 2,92,58,889ක් වෙනවා. ඒ කියන්නේ ඉඩ වටිනාකම දැන් කෝටි 3ක් වෙනවා. ඒ කියන්නේ වය අවුරුදු 15කට කලින් රුපියල් ලක්ෂ 15ක් දී රුපියල් ලක්ෂ 50ක් දී ඉඩමක් ගත්තා නම් ඒ වටිනාකම දැන් රුපියල් කෝටි 3යි. කවුරුද ඔයාට බාගෙන් කරනවා නම් නෑ නෑ ඉඩම ඔච්චර වටින්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම වගේ ඉඩම වටිනාකම රුපියල් කෝටි 3ක් වෙනවා. ඒතර ඒ ඉඩම වගේ වටිනාකම වැලියු එක තියෙනවා. ඒතර කවුරු හරි ඒ ඉඩම වටිනාකම තේරුම් ගන්නකම් ඒ ඉඩම විකුණන එක අපරාධයක්. මොකද ඔයා හිතනවනම් ඔයා හිතන මේ ඉඩම අම්බෝ කෝටි එකමාරක් යන ලොකු ගාණක් කියලා විකුණනවා කියලා. ඒතර රුපියල් කෝටි එකමාරක් යන අපි සොඩක් දාමු 10 ගාණේ දාලා 10 ගාණේ දැම්ම කෝටි 2ක් වෙනවා. ඒ කියන්නේ ඔය බැංක් එක දැම්මත් ඒ සල්ලි ගාණ අතර 9ක් දාන්නේ දැම්මොත් ඒත් කෝටි 1.80ක් වෙන්න ඕන. ඒතර 8 ගාණේ දැම්මොත් තමා කෝටි 1.58ක් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ CPI එකට සමාන කරලා ඉඩම් විකුණුවොත් ඒ ඉඩම් වටිනාකම කෝටි 1.58ක් වෙනවා. ඉතින් ඒ වගේ ගානකට ඉඩම් විකුණන එක අපරාධයක්. ඒතකොට මෙතනදී වට කරන්න තියෙනවා ඔය ඉඩම ගත්ත ගාන දැම්ම. මෙතනදී ඔයා බලාපොරොත්තු වෙන රේට් එක දැම්ම. එතකොට දැන් සාමාන්‍ය මේක ලොකේෂන් ගන්න චේන්ජ් වෙන්න පුළුවන්. මොකද ඒතකොට දැන් ඔයා ඉන්නේ නගරාබදේ නම් ඒතකොට මේක රේට් එක වැඩි වෙන්න පුළුවන්. එතකොට ඔයා ඉන්නේ දුෂ්කර පළාතේ නම් මේ රේට් එක අඩු වෙන්න පුළුවන්. නමුත් 8%කට අටනං එතකොට අනිවාර්යයෙන්ම මොකද එන්න ඕන. මොකද ලංකාවේ CPI කියන්නේ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ ලංකාවේ බඩු මිල යම වැඩි වෙන රේට් එක කියන්නේ ඉන්ෆ්ලේෂන් එක. ඒතකොට ඒක කොච්චරක් වැඩි වුණාද වගේ කියන එක ගන්න පුළුවන්. ඒතකොට කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක සාමාන්‍ය 8%ක වගේ රේට් එකකින් grow වෙනවා. ඒක සාමාන්‍ය 8%ක්වත් එතකොට වගේ ඉන්වෙස්ට්මන්ට් එකට ලැබෙන්නේ නැත්නම් උකට සර්වයිව් වෙන්න අමාරුයි. ඒතකොට මෙතනට yearly කියලා දාන්න. මෙතනදී ඔයා ඉඩම ගත්ත කාලේ දාන්න. ඒ කියන්නේ ඔයා ඉඩම ගත්තේ අවුරුදු 20කට කලින් නම් මෙතන 20 දාන්න. ඉඩම ගත්තේ අවුරුදු 10කට කලින් නම් 10 දාන්න. ඉඩම ගත්තේ අවුරුදු 5කට කලින් නම් 5 කියලා දාන්න. ඒතකොට මේ වගේ දාලා එතකොට ඔයාලා එතකොට මේක කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. ඒතකොට මෙන්න මෙතන තමයි ඉන්නේ ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් වැලියු කියන එකේදී වඩ ගන්න පුළුවන්. ඒ ඉඩම දැන් කොච්චරක් වටිනවද? ඒ ගානට තමයි ඔයා ඉඩම විකුණන්න කියලා. එතකොට ඒ වගේ දාලා අයිඩියා එකකට මේක යූස් කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ එතකොට මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන එක දැනගෙන ඉදවට ගොඩක් දේවල් යූස් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි කියන්න ඕන උනේ. මම තව පොඩි දෙයක් ඕනනම් පේනනම් ඔහම මේක නම් ඉන්ට්‍රස්ට් රේට් කැල්කියුලේට් කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් නෙමෙයි. ඒතර මෙතනදී ගහන්න Google එකේ ගිහලා ගහන්න බැංක් ලෝන් කැල්කියුලේටර් කියලා නැත්නම් People's Bank Calculator කියලා. People's Bank Loan Calculator කියලා. ඒතර මේ සාමාන්‍ය මේ දෙවෙනිට එන වෙබ්සයිට් එක loan calculator කියන එක දැම්මම ඔයාලට ඒතර මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යයි. ඒතර මෙතනදී ඔයාලට පුළුවන් ඔයා ලෝන් එකක් අරගත්තා. මේ ලෝන් එකට ගෙවන්න ඕන වාරිකයට කීයක් ගෙවන්න ඕනද? කොහොම කොච්චරක් ගන්න ගෙවුවොත් කොච්චර කාලයක් යනවද වගේ දාලා අයිඩියා එකක් ඔයාලට ගන්න. ඒතර මෙතනදී පෙන්නන ඒතර ලෝන් එකට හම්බෙන ඉන්ට්‍රස්ට් රේට් එක ඒතර 13% වගේ ලෝන් එකට මේ දවස්වල ගෙවන්න වෙනවා. ඒතර පර්සනල් ලෝන් එකක් ගත්තොත් 14%ක් ගෙවන්න වෙනවා. වෙහිකල් ලෝන් එකක් ගත්තොත් 14%ක්, එඩියුකේෂන් ලෝන් එකට 13%ක්. ඒ වගේ. ඒතර සාමාන්‍ය 13% වගේ ඇවරේජ් රේට් එකක් යනවා. ඒතර ඔයා හිතනවා ඔයා ලෝන් එක ගන්නවා කියලා රුපියල් ලක්ෂ 10ක්. 1 2 3 4 5 6. ඒතර රුපියල් ලක්ෂ 10ක් ගන්නවා. ඒතර ඔයා හිතන්නේ ඔයා අවුරුදු 5කින් තමයි ලෝන් එක ගෙවන්න යන්නේ කියලා. ඒතර ගෙවන්න ගත්තා මෙතන කැල්කියුලේට් දැම්මම ඒතර මෙතන පේනවා අවුරුදු 5 ඇතුළත ඔයා කීය ගානද ගෙවන්න ඕන කියලා. අවුරුදු 5 නම් 60යි කියලා ආයේ. මෙතනදි පෙන්නන්නේ මාස ගාන කොච්චරක් ගෙවන්න ඕනද කියලා. ඉතින් හරිනේ. ඒතර අවුරුදු දෙකකට මාස 12යි. ඒතර 12 සර 5 60යිනේ. ඒතර මෙතන පෙන්නන්නේ එක මාසෙකට ඔයා කීය ගාන ගෙවාගෙන යන්න ඕනද කියලා තමයි ඒතර මේකේ පෙන්නන්නේ. ඒතර මෙතනදි පෙන්නන්නේ ඉන්ස්ටෝල්මන්ට් එක මුලින්ම පළවෙනි මාසේ රුපියල් 27500ක් ගෙවන්න ඕන. ඊට පස්සේ 27300 දාන්න මේ. ඒතර ඔයාලා පේනවද මේකේ පොඩ එන්න අඩු වෙන්නේ නැහැ. මොකද පළවෙනි අවුරුද්දේ අපි ගෙවනවා 27000ක් 26000ක් වගේ. ඊට පස්සේ 25000 24000ට වැටෙනවා. එතකොට කාටරේ ඕන නම් එතකොට සාමාන්‍ය කැල්කියුලේටර් එක කියන අපි normal phone එකේ තියෙන කැල්කියුලේටර් use කරලා එතකොට කොහොමද මේක කැල්කියුලේට් කරගන්න කියලා compound interest rate එක. එතකොට සාමාන්‍ය වෙබ්සයිට් එකට හැම වෙලාවෙම යන්න බැරි වෙන්න බලන්න. එතකොට සාමාන්‍යයෙන් අපි busy වෙලාවක එතකොට ටග් ගාලා කොහොමද එතකොට අපිට ඕන එක කැල්කියුලේට් කරලා ගන්නේ මේ normal කැල්කියුලේටර් එක use කරලා. එතකොට අපි හිතමු එතකොට සාමාන්‍යයෙන් අපිට ඕනේ 8ක් කියලා. එතකොට 8යි නම් එතකොට දැන් මේක මම මුලින් කොහොමද step by step පෙන්නනම් කොහොමද මේක ඉන්නේ කියලා. එතකොට අපි මුලින් ලියනවා 100. හරිද 100 ලියලා දාලා ටස් එකට 8 දානවා.
හරිද? ඒතර 108යි. එතකොට පස්සේ එතකොට කෙලින්ම ඒතර 100ක් ගාලා 8ක් එකතු කරලා 108යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපි බෙදනවා 100ෙන්. හරිද? එතකොට නවා 1.08 කියලා මම ඕනනම් ආය පරමුලිය දැන් කරලා පෙන්නන්න. මුලින්ම 100 දානවා. හරිද? ඔයාට ඕන මොන ගාන දැම්මොත් ඔයා මුලින්ම 100 දානවා. එතකොට මුලින්ම 100 දාලා ඊට පස්සේ අපි දානවා අපිට උනේ 8 හින්දා. එහෙනම් අපි 108 ගානේ තමයි එතකොට අපේ ඉන්වෙස්ට්මන්ට් එක ග්‍රෝ වෙන්නේ කියලා ගන්නවා. එතකොට අපි 8 දාලා එතකොට අපි ඉන්නවා 108 කියලා. ඊට පස්සේ අපි බෙදනවා 100ෙන්. හරිද? ඊට පස්සේ නවා 1.08 කියලා. ඒ එන එක අපි යූස් කරනවා. එතකොට මේ කැල්කියුලේටර් එක මෙහෙම තියෙනවා XY කියලා එකක්. හරිද? මේ XY කියන එක යූස් කරනවා. නැත්නම් සමහර කැල්කියුලේටර් වල මෙහෙම තියෙනවා මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙමයි මෙහෙම එකක්. මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම එකක්. ඒ කියන්නේ ත්‍රිකෝණය. අර අපි පොඩි කාලේ අර අපිට වචනයක් මිස් වෙනවා අපි කාක්කපාදී කියලා උඩට එකක් දාන්නේ. අන්න ඒ වගේ ලකුණ තියෙන එකක් තියෙනවා. නැත්නම් ත්‍රිකෝණයක් යට කැල්ල නැතුව. ඒ කියන්නේ මෙහෙම ත්‍රිකෝණයක යට කැල්ල නැතුව මෙහෙම උල් වෙච්ච එකක් තියෙනවා. එතකොට ඒක යූස් කරනවා. එතකොට මෙහෙම XY කියන එක දාලා එතකොට මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ 1.08 එහා පැත්තේ මෙන්න මේ ඇවිල්ලා තියෙන පොඩි මේක. එතකොට සමහර කැල්කියුලේටර් ඔන්න ඕක තමයි තියෙන්නේ. එතකොට මේ XY කියන එක තමයි එතකොට මේ කැල්කියුලේටරේ තියෙන්නේ. එතකොට මම ඒක යූස් කරනවා. එතකොට ඒක පාවිච්චි කරලා ඉස්මන් දානවා මට ඕනේ අවුරුදු 15කින්. අවුරුදු 15යි. අවුරුදු 15 කියන එක දැම්මම එතකොට එනවා 3.17 කියලා. එතකොට හිතන්න අපි මුලින් දැම්මේ ලක්ෂය කියලා. මුලින් දැම්මේ ලක්ෂය නම් එතකොට අවුරුදු 15කට පස්සේ අපි දාපු ලක්ෂය 3,17,216ක් වෙලා තියෙනවා. එතන මම ආයෙ පරක් කොන්නම් පෙන්නන මම ඉස්සරින් අර කැල්කියුලේට් කරන්නේ ඉඩමක වැලියු එක. අපි ඒතර ඒක පොඩ්ඩක් බලමු. ඒතර අපි බලමු අපි 100ට 100 ලියනවා. ඊට පස්සේ අපි 12.5 ඉන්න දැන් ඉඩම ග්‍රෝ එක 12.5 දානවා. ඒතර 112.5 ඒක 100ෙන් බෙදෙනවා. එතකොට 1.12 කියලා. එතකොට අපි ඉඩම එතකොට අපි මට මතක හැටියට අවුරුදු 15 කියලා ගත්තේ. අද අවුරුදු 15 කියලා දැම්මම 5.85 කියලා එනවා. අපි ඉඩමේ වටිනාකම දැන් මේ ලක්ෂ 50යි කියලා. ලක්ෂ 50 කියලා දැම්මම 2,92,58,889 හරිය නේද? ඒ වගේ ගණන් යාවෙනේ. ඒතර අන්න එක තමයි කියන්නේ. ඒතර ඔයාලට මේක ඒතර කැල්කියුලේටර් යූස් කරලා එතකොට ටටක් ගාලා ඉසි හදාගන්න පුළුවන්. හරි ඉතින් මට ඒ ටික තමයි අද කියන්න ඕනේ වෙලා තිබිදි මම හිතනවා මේ වීඩියෝ එක යම් කිසි තැනක කියන ගත්තා කියලා. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.